කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් අදත් උදේම කෑම ටිකක් හදාගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. අද ලේසි දෙයක් හදාගන්න හිතුවා. ඉතින් අර ටිකක් අම්මගෙන මෙහෙම පොතු ටික අරගෙන තෙල් දාගන්න තමයි මම ඉන්නේ. අර ටික මේ පොඩිවට කප්පාගෙන එකතු කරන්න ඕන. තෙල් ටිකක් රත් වෙන තියෙන හොඳට සුදු ලෝණ එකතු කරගන්න. සුදු ලෝණ හොඳට බැදෙන්න ඕන. කරනවා ලුණු කරපේට නම්ද කුරුළු පොත්ත එකල හොඳට මේ ටිකත් ඇද ගන්න. ප්‍රමාණයට එකතු කරගන්න. අල බැදුම හදාගන්න. රසායන ලුණු එකතු කරගන්න ඕනේ. ලුණු හැම බැදුනහම අල ටික කරගෙන හොඳට කලවම් කරගන්න. බබාලට වෙනම හර ටිකක් තියෙනවා. සැර නැතුව හදාගන්න. මේක ඉතින් පොඩ්ඩයි හදාගන්න අපි දෙන්නේ. බබාලා දෙන්නට වෙනම හදනවා. ඇත්තටම කෑම හදලා මේ වීඩියෝ දාන්න හිතුවේ මම ආසාවට. ගෙදරින් කම්මැලි නිසා මෙහෙම දෙයක් කරන්න හිතුවේ. හොඳයි නම් ඔයාලා මගේ වීඩියෝ බලන්න. කෑම හදන්න ගොඩක් කැමතියි ඒ වගේම. ඇත්තටම හිතේ ප්‍රශ්න මොන හරි තියෙනවා ප්‍රශ්න ඔක්කොම නැති වෙනවා. දැන් කම්කොන් ටිකක් මම හොදලා අරන් තියෙනවා. ඒ ටික ලොකුවට තමයි කපාගන්නේ. කඩලා හදනවා ඉතින් රසම් තවත් හැදින්නේ. ලේසියට මම හදා ගන්න ඕන නිසා කඩලා ගන්නවා. ඒක නම් පෑන් එකක් මේ තියලා තෙල් ටිකක් දාගෙන දැන් මම හදා ගන්න තමයි. දැන් ඉතින් තෙල් රත් වුණාම හොඳට ලුණු ටිකක් දාගන්නවා. හොඳට බැදෙන්න දෙන්න ඕන. ඊට පස්සේ සුදු ලුණු ටිකත් එකතු කරගන්නවා. මේ හොඳට බැදුනම තමයි රසට තියෙන්නේ. කෑලි මිරිස් ටිකක් එකතු කරගන්නවා. රසායන ලුණු එකතු කරගන්න ඕන. මේ හොඳට බැදෙන්න දෙන්න. බැදුනට පස්සේ දැන් කම්කොන් ටික හොඳට එකතු කරගන්න ඕන. හොඳට කවලම් කරගන්න තමයි තියෙන්නේ. මේක රස කරගන්න සෝස් ටිකක් එහෙම එකතු කරගත්තා නම් හොඳයි. දැන් නම් ඉතින් කම්කොන් එක හොදට බැඳලා තියෙනවා.
චිකන් ඩ්‍රම් ස්ටික් වගේක් තිබ්බා. ඒ ටික දැන් මේ හස්බන්ඩ් පහ ටිකක් දාලා එහෙම හොදගන්න